ආයිබෝවන් වාසනාවන්. ඉතින් ඊයේ සත්‍යග්‍රහණයක් තිබුණා. මොකද්ද මේ අපේ සලේ කියන අපරාධකාරයෙක්ව නිදහස් කරගන්න, ඒ වගේම 300 ගාණක් මරපු මිනිමරුවෙක්ව නිදහස් කරගන්න කොටුවේ දුම්රියපොළ ස්ථානයේ ගාව එක සංවේදී කතාවකුත් තිබුණා. සුරේෂ් සලේගේ අම්මා ඇවිල්ලා කියනවා මගේ පුතාට දෙන වද මගේ පුතාට දෙන වද දෙයියෝ බුදුන් බලා ගන්න ඕන කියලා. ඇත්තටම ඒ අම්මගේ හැඟීම්නේ. ඉතින් මගේ දරුවෝ වැරදි කළාට අපි දෙමව්පියෝ විදියට අපි පලි නෑනේ. ඒ අම්මා කෙනෙක්ගේ හදවතින්ම එන හැඟීම. හැබැයි කියන්න තියෙන්නේ මේකයි. කියන්න තියෙන්නේ 300 ගාණක් මැරුණානේ. ඒ 300 ගාණේ දරුවෝ කොච්චර මැරෙන්නේ නැද්ද? දරුවෝ කී දෙනෙක් මලාද? ඒ දරුවන් වෙනුවෙන් කොයි ඒ අම්මලා තාත්තලාට ඒ හැඟීම, ඒ ආදරේ, ඒ සෙනෙහස ලැබෙන්නේ නැතුව ඇද්ද? ඒ දුක තියෙන්නේ නැතුව ඇද්ද? ඒ වෙනුවෙන් කවුද පාරට බැස්සේ? මේ අපරාධකාරයෝ, මේ බැහැලා ඉන්න අපරාධකාරයෝ ඇවිල්ලා කයිවාරු ගැහුවා අපි සාධාරණයක් ලැබෙනකම් එළියට බහින්නේ නැහැ කියලා. අන්න බැහැපු මිනිස්සු, ඒ කියපු මිනිස්සු තමයි එළියට බැහැලා ගියේ. දැක්කනේ? යන්න ගියා උදේ ගම්මන්පිල, විමල් වීරවංශ වගේ ප්‍රබලයෝ කීප දෙනෙක්ම ඉන්නවා බත් බැලියෝ ටික. ඒ තේරෙන්නේ නැද්ද උඹලට? උඹලා වෙනුවෙන් උඹලාව බිල්ලට දීලා මුන් අපිට කරන දේවල්, තොපිට කරන දේවල් තේරෙන්නේ නැද්ද? ඒ මිනිස්සු ඒ කයිවාරු ගහලා ඒ මිනිස්සු ගියා බත් බැලියෝ ටික එතනට වෙලා ඉන්නවා. යකෝ මොලයක් තියෙනවා නම් තේරුම් ගනින්න. මේ වගේ මිනිස්සුන්ට උඹලා කඩේ යන්නේ කියලා විනාඩි 10ක් 15ක් යනකොට දොට්ට බැහැලා ගියා නේද උන්? උඹලා තවත් ඇයි මුන් වෙනුවෙන් කඩේ යන්නේ? තේරෙන්නේ නැද්ද? උඹලට තියෙන වේදනාව, උඹලට තියෙන හැඟීම උන්ට නැහැ බං. උන්ට තියෙන දේශපාලන බලලෝභකමක් විතරයි. මේ රටේ බලය ලබා ගන්න දඟලන දැඟලිල්ලක් විතරයි. තේරුම් ගනින්න. ඉතින් මම නවතින්න වැඩි වෙලා කතා කරන්න බෑ. හැමතෙම ජේසු පීටයි.